යාළුවනේ ඉතින් අද මම ඔයාලට ගෙනහලා තියෙන ටෙක් අයිටම් එක තමයි මෙන්න මේ රින් ලයිට් එක. මේක ඇවිල්ලා සෙල්ෆි රින් ලයිට් එකක් ඔයාලා බලා ගන්න පුළුවන් ඉස්සරහින් මේක ගහලා තියෙනවා. මේක අපිට ඉතින් වැඩි දෙයක් පෙට්ටියෙන් බලාගන්න නෑනේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ රින් ලයිට් එක කොහොමද ඒ වගේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා එහෙම. එහෙනම් අපි යන අපේ වීඩියෝ එකට මේ ටෙනිස් ඩෙක්. අන්බොක්ස් කරපුවාම අපේ රින් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම අපිට ඇවිල්ලා තියෙනවා තව පොඩි charging cable එකක්. හරිම ජූටි charging cable එකක් තමයි මේකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. එක පැත්තක් USB ඒ වගේම අනිත් පැත්ත micro USB. එහෙනම් මම මේ පෙට්ටියයි අර charging cable එක පැත්තකින් තියාගන්න දැන්ට. අපිට මේ රින් ලයිට් එක බැලුවොත් එම අපිට බලා ගන්න පුළුවන් මේ පැත්තේ clip එකක් තියෙනවා අපේ phone එකට set කරගන්න. ඒ clip එක මේ පැත්තෙන් සලකගාට පස්සේ මේ පැත්තෙන් ඇරෙනවා. එතකොට අපිට මේ phone එක ඇතුළට set කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේක turn on කරන switch එක. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා අර මං කලින් කිව්වේ charging cable එක ගහන්න ඕනේ micro USB port එක. අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම මෙන්න මේ light panel එකක් විදිහට වටේට මේ light set එක තියෙනවා අපේ ring light එකේ. එහෙනම් මම දැන් මේක phone එකට set කරගන්න ඉතින් ඔයාලට පෙන්නන්නම්. මම ඔයාලට කලින් කිව්වනේ මේක selfie ring light එකයි කියලා. ඒ වුණාට අපිට මේක back cam එකට set කරගන්න පුළුවන්. මම ඉතින් මේ වීඩියෝ එකේ මැදදී ඔයාලට පෙන්නන්නම්. ඔන්න එක අරගෙන මේක set කරගන්න යන්නේ. දැන් මෙන්න මේ විදිහට ඔයාලට මේක set කරගත්තා නම් හරියට මේක set වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හරිය මැදට phone එකේ selfie cam එක ඇවිල්ලා තිනවා. ඒ වගේම යට ගෑනට මෙහෙම ගන්නට මේ ring light එකේ භාගයේ උඩ ගෑනට මෙහෙම ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට මම පෙන්නන්නම් අර කලින් කිව්ව switch එක මේක turn on කරගෙන දැන් ඔන්න මේක turn on වෙලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක එළිය කොහොමද කියලා. දැන් ඔයාලට මම පෙන්නන්නම් ඒ වගේම මේකේ level 3කට අපිට මේ එළිය වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ එකේ ඉන්නේ එක ඊට පස්සේ මේක තව පාරක් එපුවට පස්සේ දෙක වෙනවා. ඒ කියන්නේ තව ටිකක් එළිය වැඩි වෙනවා. ඊට පස්සේ තව පාරක් එපුවට පස්සේ 3 වෙනවා. තවත් එළිය වැඩි වෙනවා. ඊට පස්සේ ආපහු මේක turn off කරගන්න පුළුවන් තව එක පාරක් එපුවට පස්සේ. ඉතින් ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ switch එක බාගෙන හිටියට පස්සේ තවත් light system එකකට වැටෙනවා. ඒ කියන්නේ මේක එක දිගට පත් වෙලා තින්නේ මෙන්න මේ වගේ නිවිනිවි පත් වෙන විදිහට සිස්ටම් එකකට අපිට මේක හදාගන්න පුළුවන්. ඒක ඕෆ් කරගන්න නම් ආයෙ නිකන් එකපාර මේක ඔබ ගමන් ඕෆ් වෙනවා. සාමාන්‍ය කලින් එක වගේම තමයි. එහෙනම් මම දැන් කාමරේ ලයිට් එක ඕෆ් කරලා ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරලා පෙන්නනවා ඔයාලට කොහොමද මේකේ ලයිට් කන්ඩිෂන් එක ඒ වගේම සෙල්ෆි එකක් ගත්තී කොච්චර හොඳට වැඩ කරනවද කියලා. දැන් මම කාමරේ ලයිට් එක ඕෆ් කරලා තියෙන්නේ. එහෙනම් දැන් මම මේක turn on කරලා පෙන්නනවා ඔයාලට කොච්චර එළියක් තියෙනවද කියලා. දැන් මම මේ ෆෝන් එකට කනෙක්ට් කරලා නැතුව තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මූණ හොඳට එළියට පේනවා. ඒ වගේම දැන් මම ඔන්න දෙකට දාගත්තා තවත් එළිය වැඩි වුණා. දැන් මම තුනට දාගත්තට පස්සේ තවත් එළිය වැඩි වුණා මේකේ. ඒ කියන්නේ මේක හොඳ ලයිට් කන්ඩිෂන් එකක් තියෙනවා. එහෙනම් දැන් මම මේක ෆෝන් එකට කනෙක්ට් කරලා පෙන්නන්නම් කොහොමද අපිට සෙල්ෆි එකක් ගත්තීම ලයිට් කන්ඩිෂන් එක මේක කියලා. ඔන්න දැන් මම මේක කලින් කිව්ව විදිහට මේව කනෙක්ට් කරගත්තා. දැන් මේක සෙට් කරලා තියෙන්නේ. දැන් එහෙනම් මම ආපහු මේක ඕෆ් කරලා එකට දාලා සෙල්ෆි එකක් අරගෙන පෙන්නන්නම්. ඔන්න නම් මම කැමරා ඇප් එකට ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මූණ මුකුත් පේන්නේ නැහැ දැන් මේ කලවරේ ඉඳලා. දැන් ඔන්න මම මගේ මේ රින් ලයිට් එකේ level 1 එකට දාගෙන පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මූණ කලින් තිබ්බට වඩා ගොඩක් හොඳට එළියට පේනවා. දැන් ඔයාලට පෙන්නන්නේ මේ මම ගත්ත ෆොටෝ එක. ඒකෙත් හොඳට ඔයාලට බලා ගන්න පුළුවන් හොඳට එළියට පේනවා. දැන් එහෙනම් මම මේකේ level එක තව එකක් වැඩි කරගන්නවා. ඒ කියන්නේ දෙකට ඊට වඩා කලින් එළිය වැඩි කරලා අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලා දකින්නේ මේ මං ගාව සෙල්ෆි එක. ඒ කියන්නේ දෙවෙනි එකකින් ඔන්න දැන් මම එහෙනම් තුන්වෙනි එකටත් දාගෙන පෙන්නනවා ඔයාලට මේක කොහොමද ලයිට් කන්ඩිෂන් එක කියලා. දැන් ඔයාලා ඔය දකින්න ෆොටෝ එක ඇවිල්ලා මම මේ තුන්වෙනි එකකින් ගාපු ෆොටෝ එක. ඉතින් ওই ටික තමයි අපිට මේකත් එක්ක බලා ගන්න පුළුවන්. මම එහෙනම් දැන් අර කලින් කිව්ව විදිහට මේක බෑක් කැමරා එකට සෙට් කරලා ඔයාලට පෙන්නන්නම් කොහොමද ලයිට් කන්ඩිෂන් එක කියලා. දැන් එහෙනම් මේක මේ විදිහටම ගලවලා මෙන්න මෙතන මගේ බෑක් කැම් දෙකක් තියෙනවා. දැන් මම මේ දෙකටම සෙට් වෙන විදිහට මේක සෙට් කරගෙන පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේක දාගන්න පුළුවන් අපිට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් බෑක් කැම් එකකට ගන්න මේක සෙට් වුණා. ඉතින් මම එකට දාලා ගහපු ෆොටෝ එක. දැන් එහෙනම් මම මේක දෙකට දාලා ෆොටෝ එකක් ගහලා පෙන්නන්නම්. දැන් ඔයාලා දැක්කේ මේ ෆොටෝ එක තමයි. දැන් එහෙනම් මම මේක තුනටත් දාලා බෑක් කැම් එකේ ෆොටෝ එකක් ගහලා පෙන්නන්නම්. දැන් මම මේක තුනට දාගත්තා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඔයාලට මේක එළිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් කළුවරත් එක්ක ගත්තට පස්සේ සාමාන්‍ය කී ලයිට් එකක් තරම් හොඳ එළියක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් මම මේක ආයේ ක්ලිප් එක ගලවලා අරගෙන ඔයාලට අර මම කලින් කිව්ව මේ පත් වෙන ලයිට් සිස්ටම් එක දැන් මේ කළුවරේම දාලා පෙන්නන්න. මෙන්න මේ මෙතන තියෙන බටන් එක ටික වෙලා බාහිර හිටියට පස්සේ අපිට ඒක දාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවනේ මගේ මූණ සැරින් සැරේට එළිය එනවා නිවෙනවා එහෙම පේන විදියක්. ඒ තරමට මේක ලයිට් කන්ඩිෂන් එක හොඳයි. ඒ වගේම
මේ සැනිසරේ නිවිනි පත්ව නිදිට තම දෙම දාදී දැම මේ ආය ඕක කරගන්න මොකද මේ ටිය ඇහැට අමාරුයි ඔන්න මං ආයත් කාමර ලයිට් ඔන් කරගත්ත දැන් ඒට තමයි ඉතින් අපට මේ ගැන කියන්න තියන්නේ ඉතින් දැන්වාල දකින්න ති මේගේ ලයිට් කනිෂන එක සාමාන කීලයිට් තරමට හොඳ එලියත් තියෙනවා මේ බැටරි ෆුල් චාර්ජ් කරට පස් ඉතින් වාන්න හොඳ එලියක් ගන්න පුලන් දැන්ටත් මේ චාර්ජ් කරලා තිබේ මං මේ බැටරි ලෝවෙදිතම පොඩ්ඩක් ඉතර අඩුවෙන්නේ ඒවනට බයවඩා මේ බැටල එක සාමාන්‍ය එකදිකට පෑ 4-5 පාචි ගන්න පුල මුොදම එක දැන්ට පාචි කල දින වගේ අරමන් කලින් කිව්වේදියට මෙන්න මෙතට අර චාජි කේබල් එක් ගහල චාච කරගන්න තියන්නේ අද වීඩියෝ කතන වීඩියෝ ලයික් ඇදදාල ඒවගේ වීඩියෝ ගැනවාට කියන්ති දියල කමෙන්ට ක්ෂන කමෙන්ටයක් විදිරත් දාලා වාල යාලුවන්න බයන්න මේ ෂා කරන්නත් මත කරන්න බයි වගේවා කාම චනලක සබස්ක්‍රයිබ් කරල නැත්තම් චැනලය සබස්ක්‍රයිබ් කරගෙන යන්න ඒවගේ මටවල් තවදයක් කියන්න දින මොකම රිං ලයිට් එකට මීට කලින් ෂෝට් විඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා අන්නේ ෂෝට් විඩියෝගේ වැඩිපුරම කියන්නේ මේ රිං ලයිට් එකක් ඔයාලා ගෙදරටම ඕඩර් කරගන්න විදිය ගැන මොකද මම මේ රිං ලයිට්ස් දැන් ඩිලිවර් කරනවා ඔයාලට මගේ ෂෝට් විඩියෝ එකේ නම්බර් එකක් දාලා තියෙනවා ඒ නම්බර් එකට ඔයාලා මැසේජ් එකක් දැම්මම පස්සේ මේක ගැන තව විස්තර දැනගන්න පුළුවන් ප්‍රයිසස් වගේ දේවල් ඉතින් මං මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඒ නම්බර් එක දාලා තියන්නම් ඒ වගේ මට ෂෝට් වීඩියෝ එකක් එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු එහෙනම් අද යනවා බයි අල්දෙන් ඩෙන්චර් එකකින් ගේ වීඩියෝ එකක් හම්බෙමු